හිස් අතින් අල්ලන් යන ගමනක් මිස හුස්ම ටික නතර කරගන්න එක නෙවෙයි ආදරය කියන්නේ. අනේ අයියේ අර අහවල් ගමේ කොල්ලේ බෙල්ලේ වල දාගෙනලු කෙල්ලෙක් හින්දා. මේ අද සමාජ බහුල වාහන දකින්න ලැබෙන සිදුවීම්. ඉතින් තවත් අහිංසක ජීවිතයක් නැති වෙන්න කලින් මම හිතුවා මේ ගැන කතා කරන්න ඕන කියලා. මේ වගේ කතාවක් ඇහෙන වාරයක් ගානේ පපුව හොස් කාලා පත්තු වෙනවා. අවුරුදු 20ක් 25ක් අම්මෙක් තාත්තෙක් හදපු ජීවිතයක් තවමත් ජීවිතේ හැටි හරියටම දැකලවන්නේ නැති කෙල්ලෙක් ඉඳා තප්පර කිහිපයකින් නැති කරගන්න තරම් අද තරුණ හිත් බොළඳ වෙලා. මචං ඔබ හිතාගෙන ඉන්නේ ආදරය කියන්නේ සෝබනේට බයික් යන එකද? නැත්නම් රෑලි වෙනකම් ෆෝන් එකේ ලීලා ඉන්න එකද? එහෙම නැත්නම් එයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා මැරෙන එකද? නෑ. නියම ආදරේ පටන් ගන්න එතනින් නෙවෙයි. මේ කතාව අහපන්කෝ. දවසක් යාළුවෙක් මනුස්සයෙක්ට කියනවා උඹේ වයිෆ් හරි ලකී බං. උඹ වගේ සල්ලි තියෙන මිනිහෙක් ලැබුණු එකට. ඒ මනුස්සයා hina වෙලා නිකන් හිටියා. මොකද අර යාළුවා දැක්කේ මිනිහා අද ඉන්න තැන විතරයි. එයා දැක්කේ මිනිහා අද යන කාර් එකයි අඳින ෂර්ට් එකයි මේ වගේ දේවල් විතරයි. ඒත් ඒ මනුස්සයා දන්නවා මීට අවුරුදු 10කට විතර කලින් පර්ස් එකේ රුපියල් 100ක් නැති දවසේ බස් එකේ දාඩිය ගඳ මැද්දේ යද්දි තමන්ගේ ළඟින් හිටපු කෙල්ල කවුද කියලා. එදා රෙස්ටුරන්ට් එකට යන්න සල්ලි නැති වෙද්දි අනේ මට බඩගිනි නෑ අයියේ. අපි ප්ලේන් ටික බොමු කියලා. ඒ මනුස්සයාගේ ඉස්සාක්කුවට ගැම්මක් උනේ අර ලකී කියපු වයිෆ්ම තමයි. මුළු ලෝකෙම මේ මනුස්සයව වතාරිද්දි ගෙදරින් බනිද්දි ඔයාට පුළුවන් අපි දවසක ගොඩ යමු කියලා ඔළුව අතගාපු කෙල්ල නිසා තමයි අද මේ මිනිස්සු ජීවත් වෙන්නේ. අන්න ඒකට තමයි බං ආදරේ කියන්නේ. අද කාලේ ගොඩක් කොල්ලෝ රැවටෙන්නේ තමන්ගේ බයික් එකට තමන්ගේ ලස්සනට hina වෙන මූණු වලට. ඒත් මතක තියාගනින්. ඔබේ සාක්කුව හිස් වෙන දවසට ඔබ ලෙඩ වෙන දවසට ඔය hina වෙන මූණු ළඟ නැති වෙන්න පුළුවන්. අර කොල්ල මැරුණේ එයා හිතපු නිසා එයාගේ ලෝක ඉවරයි කියලා. ඒත් ඇත්තම කතාව මේකයි. බෝ දාලා ගිය කෙනා නෙවෙයි ඔබ ඇත්තම ආදරේ. ඔබ බින්දුවට වැටුනම බෝ උඩට මුස්සලා තියන්න හයියක් වෙන කෙනා තමයි ඇත්තම ආදරේ. ඒ නිසා ජීවිතේ නැති කරගන්න එපා. උඹ අද දුකින් ඇති, තනි වෙලා ඇති. ඒ දවසක උඹ හරිතැනට ආවම මේ සාක්කුව දිහා බලලා නෙවෙයි, මේ මහන්සිය දිහා බලලා ආදරය කරන කෙනෙක් උඹට මුණ ගැහෙවි. අන්න එදාට උඹට හිතේවි අම්මට සිරි එදාම මැරුණනම් මේ වගේ ජීවිතයක් මට මිස් වෙනවනේ කියලා. කෙල්ලෙක් දාලා ගියාම මැරෙන්න හිතන කොල්ලන්ටයි කොල්ලෙක් සල්ලි නැහැ කිව්වම දාලා යන කෙල්ලන්ටයි දෙගොල්ලන්ටම අන්තිමට කියන්න දෙන්නේ මෙච්චරයි. රජෙක් වුණාම ළඟින් ඉන්න රජිනිය ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒත් ඔටුන්නක් නෙවෙයි සෙරප්පු දෙකක් නැති කාලේ කටු පඳුරු මැද්දෙන් රජාගේ අත අල්ලන් ආපු ගැහණිය තමයි සැබෑ රජින. ඉතින් ඒ රජින ලැබෙනකන් ජීවත් වෙන්න මැරෙන්න එපා.